සුපිරි එළියක් තියෙනවා. මේ තියෙන්නේ රීචාර්ජබල් ටෝච් එකක්. මේවා හරි වැදගත්. ගොඩක් ගෙවල් වල තියෙනවා. කාලයක් ගියාම මේවා වැඩ කරන්නේ නැතු යනවා. මේකත් වැඩ කරන්නේ නැති එකක්. අපි බලමු මොකද වෙලා තින්නේ කියලා. මේකේ තියෙනවා මේ තැන් තැන් වල සිදුරු. ඒ සිදුරු වලට ඇතුලේ එන දාලා තිනවා. එන බුරුල් කරලා මේක ගලවලා බලමු. මේ වගේ ස්ක්‍රූ පිනියක් දාලා ඒ එන එකින් එක ගලව ගන්න ඕනේ. මේ වගේ එන තියෙන්නේ. හොඳයි. මේ තියෙන්නේ මම ටෝච් එක ගලවලා පළු දෙක වෙන් කරා. හරිම ලේසි. යන් ටික ගලවලා මේක හිමීන්ට ඇදලා ගලවන්න තියෙන්නේ. මේක ගලවන විදිහ ටෝච් එකෙන් ටෝච් එකට වෙනස්. ඔයාලට ඒක බැලුවාම පේනවා. හොඳයි. දැන් ඉස්සල්ලාම අපි බලන්න ඕනේ මේක කවුරු හරි හදන්නත් කලින් උත්සාහ කරලා තියෙනවා. මේ වයර් හිම ජොයින්ට් කරලා අමුල්ලා තියෙනවා. ගොඩාක් වෙලාවට මේ වගේ අප්සෙට් වෙන්නේ බැටරිය. එහෙනම් අපි ඉස්සල්ලාම බැටරිය පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේ වගේ ගොඩක් වෙලාවට ඉන්නේ 3.7 වෝල්ට්. එහෙම නැත්නම් 6 වෝල්ට්. එහෙම නැත්නම් 9 වෝල්ට්, 12 වෝල්ට්. ඒ වගේ උඩරිම ලොකුම ටෝච් වල තමයි ගොඩක් වෙලාවට 12 වෝල්ට් එන්නේ. මම මල්ටිමීටරේ 10ට සෙට් කරලා තිනවා වෝල්ටේජ් එක මේ DC වෝල්ට් 10ට සෙට් කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද කියලා මල්ටිමීටරෙන් චෙක් කරලා. ඔව් කටුව යන්නේ නැහැ. ඒ කියන්නේ මේ බැටරිය වැඩ කරන්නේ ගොඩාක් වෙලාවට මේ වගේ ටෝච් වල තියෙන ප්‍රශ්නේ තමයි ඔය මේ බැටරිය බහින එක. මේ බැටරිය බැස්සාම මේ බැටරිය දාන්න ලොකු ගාණක් යනවා. ඒ නිසා අනිත් එක සමහර ගොඩක් වෙලාවට මේ වගේ බැටරි හොයාගන්නත් නැහැ. ඒ නිසා මම මේකට මේ බැටරිය අයින් කරලා ඔයාලට ගෙදරම රීචාර්ජබල් බැටරියක් දාලා පාවිච්චි කරන විදිය තමයි දැන් කියලා දෙන්නේ. මේ බැටරිය චෙක් කරන්න ඔයාලට මේ වගේ මල්ටිමීටරයක් නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කලබල වෙන්න එපා. ඔයා ටෝච් බල්බ් එකක් ගන්න. අරගෙන වයර් ටිකක් අමුල්ලා මේකට තියලා බලන්න බල්බ් එක පත්තු වෙනවද නැද්ද කියන එක. බල්බ් එක පත්තු වෙන්නේ නැහැ කියන්නේ මේක කරන්ට් එක නෑ. හරි. අපි මේකේ බැටරිය ගලවලා ඉමු. මේ වයර් කවුරු හරි අමුල්ලා තිනවා. ඒකෙන් ගලෙව්වා. රයිට්. එහෙනම් මේ බැටරිය වැඩක් නෑ. මේවට පාවිච්චි කරන්න බෑ. ඒවා දැන් කාලයක් ගිහිල්ලා සවුත් වෙනවා. ගොඩාක් මේ ටෝච් වල තියෙන ප්‍රශ්නේ ඕකයි. හොඳයි. මේ තියෙන්නේ රීචාර්ජබල් බැටරියක්. මේවා ලිතියම් අයන් බැටරි 18650 බැටරි කියලා කියනවා. එතකොට මේවා මේ ගොඩාක් වෙලාවට ඔය ලැප්ටොප් වල බැටරි අයින් කරාම ඒකෙන් ගලවන ඒවා. ඒ ඔක්කොම බැටරි සවුත් වෙන්නේ නැහැ. මම කලින් වීඩියෝ එකක් කිව්වා. ඒවා ඔයා අඳුරන කෙනෙක්ගෙන් කාගේ හරි ලැප්ටොප් එකක් තියෙන කෙනෙක්ගෙන් අයින් කරපු බැටරි ඉල්ලගෙන ඒක කඩලා ඒකේ තියෙන මේ වගේ බැටරි ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් නම් වෙළඳ පොලේ තියෙන රුපියල් 250කට වගේ ගන්න පුළුවන්. පිටකොටු ගියාම ඊටත් වඩා අඩුවට ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ලිතියම් අයන් බැටරියක්. එතකොට මේව සමහර ඒවා මම කිව්වනේ වැඩ කරන්නේ 3.7 වෝල්ට්. සමහර ඒවා 6 වෝල්ට් 9 වෝල්ට් එහෙම තියෙනවනේ. එකපාරට අපි මේකට 12 වෝල්ට් දුන්නොත් මේ බල්බ් වැඩ කරන්නේ 3.7 නම් බල්බ් ටික ඔක්කොම පිච්චිලා යනවා. ඒ නිසා අපි මුලින් ඉඳලා යන්න ඕන. අපි බලමු මේ එක බැටරියක් දාලා ඒ කියන්නේ 3.7 වෝල්ට් දාලා බලමු. රයිට්. මේකේ මේ ඔයාලට පේනවා ඇති. මම මේක ඇල්ලත් අයින් කරන්නම්. පොඩ්ඩක් මෙහාට කරන්නම්. රයිට්. මේ තියෙන්නේ සර්කිට් එක. එතකොට මෙන්න මෙතන වයර් එකක් තියෙනවා. මේ පේනවා ඇති. මේක තමයි 230. අපේ කරන්ට් ප්ලග් එකට ප්ලග් කරන්න තියෙන්නේ. ඒ කරන්ට් එකෙන් ඇවිල්ලා මෙතනට 230 එනවා. ආවට මේ බැටරියට මේ බල්බ් වලට ඕනේ අඩු වෝල්ටේජ් එකක්. එතකොට මේ සර්කිට් එකක් දාලා තියෙන්නේ. මේ සර්කිට් එක හරහා ඔක්කොම කරනවා. මේ 220 නැත්නම් 230 මේ වෝල්ටේජ් එක එයා ගානට අඩු කරලා මේකට අවශ්‍ය වෝල්ටේජ් එක දෙනවා. මේ සර්කිට් එකෙන් කරන්නේ ඒකයි. එතකොට මේ බැටරියෙන් කරන්ට් එක එනවා. එතකොට ඒ කරන්ට් එක මේ බැටරිය charge වෙන්නේ මේකෙන්. right? මේ සර්කිට් එක හරහා ඒක වෙන්නේ. right. දැන් අපි බලමු මුලින්ම මේකට මේ ප්‍රශ්නේ තියෙන්නේ බැටරියද කියලා. එහෙමනම් මේ බැටරිය නම් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක ඇමුණුවායින් පස්සේ මේකට සප්ලයි දුන්නායින් පස්සේ පත්තු වෙන්නේ නැත්නම් එහෙනම් වෙන ප්‍රශ්නයක්. ඔව් පත්තු වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මේකේ ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ බැටරිය. එහෙමනම් හරිම ලේසි කරන්න තියෙන ඔයාට මේකේ මුකුත් මේ අනිත් කෑලි ගලවන්න කරන්න මුකුත් යන්න අවශ්‍ය නැහැ. මොකද ඒවයි කිසි ගැටලුවක් නැහැ.
ඔයාට තියෙන්නේ මේකට 3.7 වෝල්ට්. මේ තියෙන්නේ මේ වගේ ලිතියම් අයන් බැටරියක් සම්බන්ධ කරලා මෙතනට අලවලා දාන එක. එතකොට මේක අපි 230 වලට ගැහුවාම මේ ප්ලග් කරාම එතකොට ඒ එන කරන්ට් එකෙන් මේ සර්කිට් එක හරහා ගිහිල්ලා බැටරිය බැස්සාම බැටරිය charge වෙනවා. ඒ විදිහට තමයි මේ සර්කිට් එක දාලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ එක බැටරියක් දැම්මොත් ඔයා බොහොම ටික වෙලාවකින් කියන්නේ සාමාන්‍ය පැය භාගයක් වගේ යනකොට බැටරිය බහින්න පුළුවන්. සමහර විට වැඩි වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ වගේ බැටරි 3ක් විතර දාලා පැක් එකක් හදා ගන්න ඕන. මේ තියෙන්නේ මම ඒ වගේ හදපු බැටරි පැක් එක. මේ වාට පේනවා ඇතුලේ මේ තියෙන්නේ මේ වගේ ලිතියම් අයන් බැටරි 3ක්. මේක හදලා තියෙන්නේ පැරලල් ක්‍රමයට. පැරලල් ක්‍රමයට. ඒ කියන්නේ ධන ඒව තුන එක පැත්තට ඍණ ඒව තුන එක පැත්තට. එතකොට බැටරි 3ක් දැම්මයි කියලා දැන් සාමාන්‍යයෙන් මේකේ වෝල්ටේජ් එක උපරිම බැටරි charge කරාම වෝල්ට් 4ක් වෙනවා. 4 වෝල්ට්. 4.2 එනවා සාමාන්‍යයෙන් දල වශයෙන් 4යි. එතකොට 4 ඒවා 3ක් 12යි. එතකොට මේක පැරලල් නැතුව සීරියල් ක්‍රමයට අර ටෝච් එකට බැටරි දාන විදිහට ධන ඍණ ධන මාරු කරලා එහෙම දැම්මොත් මේකෙන් 12 වෝල්ට් එනවා මුළු සර්කිට් එක මේ සර්කිට් එකක් පිච්චෙන්න පුළුවන්. මේ ලයිට් ටික අනිවාර්යෙන් පිච්චෙනවා. ඒ හින්දා පැරලල් ක්‍රමයට මම මේක හදලා තියෙන්නේ. මම මේ හදලා ඉවර නිසා මම ඔයාලට ඒක මේ ආයෙ ගලවන්න කරදරයි මම පෙන්වන්න හදන්නේ මෙන්න මේ පැරලල් ක්‍රමය කියන්නේ මෙන්න මේකයි. මේ තියෙන්නේ බැටරිය ධන පැත්ත මේ තියෙන්නේ ඍණ පැත්ත. ධන ඒවා තුනම එකම පැත්තට. ඍණ ඒවා තුන එකම පැත්තට. එහෙම අරගෙන ඔයා වයර් එකක් සුද්ධ කරලා මේ තුනට ඔයාට දැන් කවුරු හරි ළඟ පාතක බවුත් එකක් නැත්නම් බවුත් එකක් තියෙන කෙනෙක්ට කියලා එහෙම පාස්ස ගන්න පුළුවන්. ඒක තමයි හොඳම. එහෙම නැත්නම් වයර් එක සුද්ධ කරලා මෙන්න මේ විදියට මේ තුනටම තියලා මේ වගේ මම මේ දාලා තියෙන්නේ මම කරලා තියෙන්නේ මේ විදියට කළු පාට ටේප් දාන්න තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තටත් ඒ වගේ වයර් එක සුද්ධ කරලා මෙහෙම තියලා කළු පාට ටේප් දාන්න තියෙන්නේ. එතකොට මේ පැත්ත ධන එක මේ පැත්ත ඍණ. මේ තියෙන්නේම හදාගත්ත බැටරියක්. මේ තුනම ඍණ. මේ තියෙන්නේ ඍණ. මේ ධන ඒවා තුන ඒ වයර් එක ගන්න වෙලීට. එතකොට මේ දෙක තමයි මේකට අමුණන්න ඕනේ. එතකොට මේකේ තියෙන වාසිය දැන් තනි බැටරියක් දාලා පැය භාගෙනම් පාවිච්චි කරන්න පුළුවන්. මේක දැන් මම පැය එකහමාරක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය තනි බැටරිය මම හිතන්නේ පැය භාගෙනින් පැයක් විතර පුළුවන්. එතකොට අඩුම වාට දැන් මේකේ පැය 3ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ බැටරි ප්‍රමාණය වැඩි වුණයි කියලා මේකේ වෝල්ටේජ් එක වැඩි වෙන්නේ නැහැ. වෝල්ටේජ් එක 3.7ම තමයි. මොකද අපි පැරලල් ක්‍රමයට දීලා තියෙන්නේ. හැබැයි ඇම්පියර් ගානක් වැඩි එන මේකේ වැඩි කාලයක් පාවිච්චි කරලා වැඩි වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. අපි මේකට අමුණලා බලමු. හොඳයි. මම වයර් වලට ටේප් දාලා බැටරිය හොඳට මේකට අස්සට හිර කරා. මේක හොඳට හිර වෙනවා මේක අස්සට. එහෙම නැත්නම් ඔයාට ග්ලූ ගන් එකෙන් මේ ගම් ටිකක් දාලා මේක අලව ගන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ ආයේ හිමීන්ට ඇන දාලා මේක අර තිබ්බ විදියටම සවි කරගන්න එක. ඒක ඔයාට ටෝච් එකෙන් ටෝච් එකට වෙනස්. ඔයාට බැලුවහම පේනවා මේක හිමීන්ට දාලා ඒ ඇන් ටික සවි කරගන්නයි තියෙන්නේ. දැන් මම ටෝච් එකේ මේ ඇන දාලා මේ සියලුම කොටස් සවි කරලා ඉවරයි. ඔව් බැටරි 3ක් දාපු නිසා සුපිරි එළියක් තියෙනවා. දැන් අපි බලමු මේක කරන්ට් එකට ප්ලග් කරලා 230 වලට ප්ලග් කරලා ඒකෙන් බැටරිය charge වෙනවද කියන එක. ඔව් මේ රතු පාට බල්බ් එක පත්තු වෙනවා. ඒ කියන්නේ දැන් මේ සර්කිට් එක හරහා මේක ඇතුලේ තියෙන බැටරි 3 charge වෙනවා. රයිට්. එහෙනම් වැඩේ ඊටම සාර්ථකයි. ඔයාට ලොකු වියදමක් දරන්න නැතුව ගෙදරම මේක හදාගන්න පුළුවන් පහසු ක්‍රමයක්. වීඩියෝ හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ස්තුතියි.